පාන්දර කුකුලක් කීලි ගාගෙන මේ පණිවිඩයක් කියලා දිනවා ලොකු මාත්‍යා ඉස්කෝලේට එන්න කියලා. හැමදාම පවත්වන රැස්වීම් වලට වැඩිය අද අපේ මේ රැස්වීම වෙනස්. එහෙම වෙන්නේ විශේෂ හේතුවක් නිසා. ලංකාවේ තියෙන අනෙකුත් සියලුම පාසල්, මහාවිද්‍යාල, මධ්‍ය මහාවිද්‍යාල, ජාතික පාසල්, සුපිරි පාසල් ඒ හැම එකක්ම එක්ක බලනකොට අපේ පාසල පුංචි පාසලක්. මේ පුංචි පාසලට අද ලොකු ආඩම්බරයක්. මේට මාස කිහිපයකට ඉහතදී පවත්වන්නට යෙදුන 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල දැන් අපිට ලැබිලා තියෙනවා. මේ ප්‍රතිඵල වලට අනුව මුළු ලංකාවෙන්ම ඉහළම ලකුණු අරගෙන සමත් වෙලා තියෙන්නේ මුළු ලංකාවෙන්ම ඉහළම ලකුණු අරගෙන සමත් වෙලා තියෙන්නේ මේ පුංචි පාසලේ පුංචි පුතෙක් DWA සිරිමල් බණ්ඩාර. සිරිමල් පුතේ එන්න මෙහාට. මම අද සිරිමල්ගේ අම්මටයි තාත්තටයි මෙහාට එන්න කිව්වේ අපිත් එක්ක මේ සතුට බෙදා ගන්න. මේ වගේ දක්ෂ පුතෙක් බිහි කරපු දෙමව්පියන්ට අපි පළමුවෙන්ම ගරු කරන්න ඕනේ. සිරිමල් පුතේ එන්න. එන්න සිරිමල්ගේ අම්මයි තාත්තයි. තෙරුවන් සරණයි පුතේ. කොළඹ තියෙන ඕනම ජාතික පාසලකට කිසිම ප්‍රශ්නයක් නැතුව පුතාව ඇතුල් කරන්න පුළුවන්. ඒ වගේ ලොකු ඉස්කෝලේකට දරුවෙක් දමා ගන්න එක ඇමති කෙනෙකුට උනත් කරන්න අමාරු වැඩක්. මේක මේ දරුවගේ පිනක්. දැන් සිරිමල් පුතා කොළඹ කොයි ඉස්කෝලේටද යන්න කැමති? මං කැමති නෑ සර් වෙනින් ඉස්කෝලේකට යන්න. අපේ ඉස්කෝලේටත් හොඳයි මේ වගේ දරුවෙක් මේ ඉස්කෝලේ ඉන්නවනම්. ඒ වුණාට ලොකු ඉස්කෝලේකට යන එක දරුවට හොඳයි. අනේ ඉතින් අපිට නම් ඉතින් ඔය මොකක්වත් තේරෙන්නේ නෑ මහත්තයෝ. හැබැයි ඉතින් ඔය කොළඹ ලොකු ඉස්කෝලවල වියදම නම් බොහොම සැරයි. ඔයා යන්නේ ඉස්කෝලේ මොකද්ද? අපේ අයියා කොහෙවත් යන්නේ නෑ. මම අපේ ඉස්කෝලේ දාලා යන්නේ. එහෙනම් කිව්වේ කොළඹ ඉස්කෝලේකට යනවා කියලා. අපේ අයියා යනවා නම් මමත් යනවා. එහෙම බෑ. ශිෂ්‍යත්ව පාස් වෙන්න ඕනේ කොළඹ ඉස්කෝලේකට යන්න. මම අපේ ඉස්කෝලේ දාලා යන වග දන්නවනේ. ශිෂ්‍යත්ව ලියන්නේ පෙරලෙන්න. එන්න මහතුරිය. කොල්ලක් ගත්තා මොනා කිව්වේ? දැන් තමගේ පුතා සිරිමල් බණ්ඩාර පසුගිය 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් මුළු දිවයිනෙම ප්‍රමුඛ ස්ථානයට පත් වී අතිවිශිෂ්ට අද්විතීය කුසලතාවයක් හෙළිදරව් කරලා තිබෙනවා. I think නවීන විද්‍යාව හා තාක්ෂණයේ සංවර්ධනයේ අඩුලුහුඩුකම් මැද මෙදුෂ්කර ගම්දනව්වක ගොවි දරුවෙක් මේ වගේ ජයග්‍රහණයක් ලබා ගැනීමම ඉතා විශිෂ්ට ජයග්‍රහණයක්. ඒ වගේම සාමාන්‍ය සිදුවීමක්. මෙම මේ සුවිශේෂී ජයග්‍රහණයේ පසුබිමේ ඇති
අප නොදන්නා මුළු රටම නොදන්නා මේ ලාංකීය ප්‍රේක්ෂක ජනතාවට ඔබට හෙළිදරව් කිරීමට තිබෙන රහස කුමක්ද? නෑ මේ පිළිතුර කියන්න. මාත්‍යා මුකුත් මගෙන් ඇහුවද? පුතා ලං වෙන්න කට්ටිය hina වෙලා ඉන්න හෙට පත්තරේ යන පින්තූරයක් මේක. කෝ අම්මයි තාත්තා hina වෙන්නේ නැහනේ. දුවත් මන්ත්‍රීතුමා අර ෆොටෝ එකේ හිට පත්තරේ වැටෙනවලු. එහෙමද? ඔව් අම්මයි තාත්තයි මේ බලන්න. කෝ මේ බලන්න. අර බලන්න. ළමයා මොකද කරන්නේ? යනවා පැත්තකට. යන්න පැත්තෙන්ට. ඒ මිනිහගේ සැර අපි හිටියේ අපේ මිදුලේනේ. ඒගොල්ලෝ ආවේ ඔයාගේ ෆොටෝ ගන්න නේද? මං හිතන්නේ අර වයර් වල කරන්ට් තියෙනවා. පෑගුණොත් පිච්චෙනවනේ. ඒගොල්ලෝ නොව ගෙනියනවද? නෑ. පස්සේ යන්න වෙයි. ඔයාගේනේ වැරද්ද. ඇයි? ඔයානේ අර මොකද විභාගයක් පාස් වුනේ? ඒක තමයි. අද රැට ටීවී එකේ නිවුස් බලන්න. මොකද්ද මාත්‍යෝ? අද රැට ටෙලිවිෂන් එක බලන්නලු. එහෙමනම් ඉතින් අර පොල් මුදලාලා ගෙදරට යන්න වෙයිනේ. ඔව්. සීනි 250යි. තේකොළ 50කුත් දෙන්න මුදලාලි. උදෙත් තේකොළ ගෙනිච්චා නේද? මේ දවස් ටිකේම කොළ මිදල මාතෘ 10 15ක් එනවා හැමදාම. හැබැයිට තේ කෝප්පයක්වත් නොදී කොහමද? මේ දෙකට 28යි 50යි. මේකත් අර පරණ ගානටම දාන්න මුදලාලි. ඔබට හින්දා දෙනවා ඉතින්. ඕකට 1500ක් දානවා. ගියාට පස්සේ කොළඹ තාලට වියදම් කරන්නේ කොහොමද කියලා උඹලා හිතුවද? ඉගෙන ගන්න එක කොහේ හිටියත් ඉගෙන ගන්නවා බං. මොකෝ මේක මහ ඉහළේ විභාගේ පාස් වුණා කියන්නේ. කොළඹ ගිහින් ඉගෙනගෙනද? මොකෝ වැඩ නැවැත්තුවේ. ඉක්මන් කරලා දාපල්ලා අද වැඩ ඉවර කරන්න ඕන. නිකන් ඉඳලා පිනට කන්න තමයි හැමෝම බලන් ඉන්නේ. උඹලටත් අලි අල්ලන්න ඕනේ කියලා හිතනවා නම් ඵලයල්ලා. මං කොට කලිසම මහ ගන්න කීයක් හරි දෙන්න. කොල්ලගේ දඬු ටිකක් දික් වෙනකොට දික් කලිසම් අඳින්නත් වෙයි. ඉක්මන් කරපල්ලා. මොකද බලන් ඉන්නේ? කොළඹ ඉස්කෝලේදී නම් සපත්තු දමන්න වෙනවා පුතේ. පියුම් මාමා කිව්වා අලුත් රබර් සෙරප්පු දෙකක් අරන් දෙනවයි කියලා. රබර් සෙරප්පු දමලා බෑ සපත්තු දමන්න වෙනවා. සපත්තු? ඔව්. මන් දාලම නෑනේ. පුරුදුනාම ඒකේ ගානක් නෑ. මම පුතාට සපත්තු කුට්ටමකුයි මේස් කුට්ටමකුයි අරන් දෙන්න. මේසුත් ඕනේද? සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ. මගේ පුතාට රත්නත්‍රේ පිහිටයි. දුවේ අයියට වැඳහම්. ඔයාටත් කොළඹ එන්න ඕන නම් හොඳට ශිෂ්‍යත්ව කරන්න. අලුත් සපත්තු දෙකකුත් ලැබෙයි. ඉක්මන් කරපන් පුතේ. ඉක්මන් කරපන් පුතේ. අඩිය තියන්න අමාරුයි තාත්තේ. කකුල කැපිලා. එන ඔය ගලවල අතර ගනි. කොළඹ රටේ මිනිස්සු නම් උදේ ඉඳන් රෑ වෙනකම්ම සපත්තු දාගෙනලු ඉන්නේ. අනේ මන් දන්නේ නැහැ කොහොම ඉන්නවද කියලා.
මගේ නම මැතිව් ස්ටීවන් ෆර්නෑන්ඩෝ. මම ඉන්නේ කොල්පිටි. මට ක්‍රිකට් ගහන්න පුළුවන්. මට මෝටර් බයික් රයිඩ් කරන්න පුළුවන්. Also I can swim. සින්දුවක් කියන්න පුළුවන්ද? මට සිතන්න බෑ, අදා ගන්න බෑ, සිතන්නවත් හිත නෑ. පාපු කිරිත්ත මට සිය පතම්ම. ඔයා මගේ නම චතුර විජය වික්‍රම. මම ඉන්නේ කොළඹ 7. I can sing and dance. මට කායක ඩ්‍රයිව් කරන්නත් පුළුවන්. ඒක නම් හොඳ වැඩක් නෙමෙයි පොඩි ළමයෙකුට. No madam, it is simple. මම අපේ ඩැඩීගේ චතුර කියන්නකෝ තාත්තට ඇවිල්ලා මාව හම්බෙන්න කියලා. මට තාත්තා කෙනෙක් නෑ madam. කවුද ඔයාගේ බාරකාරයා? What? What is the meaning of that word madam? කවුද ඔයාව ඉස්කෝලේට බාර කළේ? My daddy. හොඳයි ඩැඩීට කියන්න මාව හම්බෙන්න කියලා. සින්දුව කියන්න පුළුවන්ද? मैंने जिसे अभी अभी देखा है कौन है वो अंजनी कहे कहे चलिया कोई किरण මම ශාරුක් ගජනායක මම නළුවෙක්ද මම ඉන්නේ නුවරඑළිය නුවරඑළිය? ඔව් ඔයා ශිෂ්‍යත්වෙන් ආවේ පුතා? නෑ මම ශිෂ්‍යත්වයට ලිව්වෙත් නෑ ඇයි? එදා අපි පික්නික් එකක් ගියා යාලා සෆාරි මෙයයි සිං මැඩම් හා කියන්න. Girl, you're my angel, you're darling angel, 'cause I won't be with I'm Shehan Jayawardena. I live in Delhi. සිංහලෙන් කියන්න. මම Shehan Jayawardena. මම ඉන්නේ දෙහිවල. ෂූ එකේ වල්ලලිය කැවිලා. කියන්න. මට මෝටර් බයික් පදින්න පුළුවන්. හෝස් රයිඩ් පදි. සිංහලෙන් කියන්න. අශ්වයෝ. අශ්වය පිට යන්න පුළුවන්. සින්දුවක් කියන්න පුළුවන්ද? I can't sing madam, but I can dance to any song. Shall I madam? මගේ නම දිසානායක විජේසිංහ ආරච්චිලාගේ සිරිමල් බණ්ඩාර දිසානායක. කෝච්චියක් වගේ නම. මගේ ගම කිරිබ්බන්දනිය. මොක? කිරිබ්බේ. කිරිබ්බන්දනිය. කිරිබ්බ. කොහෙද පුතා ඒ ගම තියෙන්නේ? කිරිබ්බන්දනිය තියෙන්නේ තනමල්ලීල ප්‍රදේශයේ මොනරාගල දිස්ත්‍රික්කයේ ඌව පළාතේ. බොහොම හොඳයි. කියන්න. මට චග්ගුඩු පහින්න පුළුවනි. චග්ගුඩු? ඒ මොකද්ද? චග්ගුඩු. චග්ගුඩු කියන්නේ අපේ ගමේ තියෙන අපි හැමදාම කරන සෙල්ලමක්. මං ඉන්න පැත්ත තමයි හැමදාම දිනන්නේ. මට පීනන්නත් පුළුවනි. මට වතුර උඩින් පීනන්න පුළුවනි.
මට වතුර යටින් පීනන්න පුළුවනි. මට මීහරකුන්ගේ පිට යන්න පුළුවනි. මීහරක් පිට? මීහරක් කියන්නේ අර කළු පාට හරක් නේද? උන් පිට යන සත්තු జాතියක්. මීහරක් පිට යන්නේ කපුටනේ. සින්දුවක් කියන්න පුළුවන්ද? කියන්න. කොකාබෙලේ හොද්දලිපේ අමු කුඹුරේ පික්තුලිපේ මොකේ පුතේ නුඹේ කටේ ඇයි මාමේ හකුරු කැටේ. සිරිමල් කිරිබ් බදන ස්විමින් pool එකක් තියනවද? නෑ. එහෙනම් ඔයාලට පීනන්න පුළුවන් ගේ බොරු නේද? නෑ ඇත්ත. ස්විමින් pool එක නැතුව කොහොමද පීනන්නේ? වැවක් තියෙනවා, ගඟක් තියෙනවා. කිඹුල්ලෝ නැද්ද? ඉන්නවා. ඒ වුණාට උන්ට බය නෑ. කිඹුල්ලෝ කිරිබ්බ ගන්න නෑ බං. කවුද එතකොට කිරිබ්බ? තමුදේ කිරිබ්බ. නැගිටින්න. රිදෙනවද? කඩ දින ඔක්කොටම තියෙනවා. කලබල කරන්න. තියෙනවා. ගන්න පුතාලා ගන්න. හරියා. රැට නිදාගන්නේ, උදේට අවදි වෙන්නේ, කෑම කන්නේ, කොලෙජ් යන්නේ, සෙල්ලම් කරන්නේ, පාඩම් කරන්නේ මේ හැම දෙයක්ම සිද්ධ වෙන්න ඕනේ කාලසටහනකට අනුවයි. කාලසටහනට පිටින් යම් විශේෂ අවශ්‍යතාවයක් තියෙනවා නම් මට කියලා කලින් අවසර ලබා ගත යුතුයි. එහෙම නැත්නම් දඬුවම් සරයි. ගොන්තරියා. එවුනා නම් එහෙම අපි දෙන්නම ඉවරයි. මම සර්ට කම්ප්ලේන් කරන්නද? අපි මොකටද අනුවිශ්වාස පොලිෂ් කරන්නේ? කතාවේ නම් ඇත්තක් තියෙනවා. ඒ වුණාට අපි මොකටද නිකන් ලෙඩ ඇදගන්නේ? ඔන්න ඔක අදත් පොලිෂ් කළා දෙමු. එතකොට හෙට බලමුකෝ. නායක ශ්‍රීයෙන් විරාජමාන වූ ශ්‍රී ලංකා දීපයේ චූඩාමාණික්‍ය බඳු රාජාදිරාජ මහරජෝත්තමයන්න් වහන්සේ
රාජ සභාවට සපත්වන සේක. රුකුණෝද සින්දු කිතුගොස රැන්දු ජයදද වැන්දු වෙමිකෙසාරින්දු රුකුණෝද සින්දු කිතුගොස රැන්දු ජයදද වැන්දු වෙමිකෙසාරින්දු හරි. දැන් පුතාලා හැමෝම හොඳට බලාගත්තද? දැන් මගේ අතේ මේ තියෙන්නේ කඩුව. කෝස කඩුවක් නෑනේ. මේ තියෙන්නේ නාට්‍යවලදී එහෙම තමයි. නළුවා අභිනයෙන් පෙන්නකොට ඒක ප්‍රේක්ෂකව පිළිගන්නවා. විශ්වාස කරනවා. කඩුව. දැන් ඒතර මේ තියෙන්නේ ඔටුන්න. පේනවද? හරි. දැන් තේරෙනවනේ නළුවා අභිනයෙන් පෙන්වන දේ ප්‍රේක්ෂකයා පිළිගන්නවා. හොඳයි. දැන් හැමෝම හොඳින් බලා ගන්න මම මොකද්ද කරන්න කියලා. මොකද්ද මං ඒ කලේ? කඩුවෙන් බඩ කසනවා. බ්‍රේක් dance එක කැලලක් නේ සර්. දැන් ආපස්සට හොඳින් බලා ගන්න. මේ තියෙන්නේ කඩුව. මේ බලන්න. කඩුව කොපුවට දාගත්තා. හරියට. දැන් මේ බලන්න. මේ තියෙන්නේ සිංහාසනය. මොකද්ද? සිංහාසනය. දැන් බලන්න. හොර රහසේ වෙස්වලාගෙන මාගේ රාජමාලිගයට ඇතුළු වී රාජ්‍ය රහස් සොයා බැලීමේ චරපුරුෂ සේවාවේ යෙදුණු මේ රාජද්‍රෝහියාගේ හිස ගසා දැමීමට මම නියෝග කරමි. රාජපුරුෂයනි, මේ රාජද්‍රෝහියා ගෙන ගොස් වහාම වදකයා වෙතට බාර දෙනු. හොර රහසේ රාජමාලිගාවට ඇතුළු වී රාජ්‍ය රහස් සොයා බැලීමේ රාජ රහස් සොයා බැලීමේ චරපුරුෂ සේවයේ යෙදුණු මොකද ඔය? ඔතන hina වෙන්න තැනක් නෙවෙයිනේ. hina වෙන්නේ මොකද? මෙතන රාජ උදහස. කේන්ති හොඳට අරගෙන ඒක රාජ ලීලාවෙන් පෙන්වන්න ඕන. මෙහාට කොහමේ ඔය ශහන්නන් ගිල කරන්න බලන්න. දැන් අහගන්න මේක වේදිකාවේ රජ කෙනෙක් වුණාම අනික් රජවරු වගේ නෙවෙයි. ගමන බිමන කතාව ඉරියව් හිනාව මේවා ඔක්කොම රාජ්‍ය තේජසත් එක්ක මිශ්‍ර වෙලා ඒක නළුව ආරූඪ කරගන්නවා. ඒ තේජස තමයි අපි වෙන්නන්නේ වේදිකාවේ. හොර රහසේ වෙස්වලාගෙන මාගේ රාජමාලිගාවට ඇතුළු වී නෑ hina වෙන්නේ නෑ. මෙහාට එනවා. ඔය සිරිමල් යන්න බලන්න. මාගේ රාජමාලිගාවට ඇතුළු වී රාජ්‍ය රහස් සොයා බැලූ මේ රාජද්‍රෝහියාගේ හිස ගසා දැමීමට වදකයාට බාර දෙනු. බොහොම හොඳයි. දැන් ශහන් බලාගන්න රාජද්‍රෝහියා කොහොමද දෙවස් කියන්නේ කියලා.
දැන් ළමයි දන්නවා මරණීය දණ්ඩනයට නියම කළාට පස්සේ රාජද්‍රෝහියා කඳුළු පෙරාගෙන තමයි දෙබස් කියන්නේ. අන්න ඒ විදිහට මේ රාජද්‍රෝහියාගේ හිස ගසා දැමීමට වදකයට බාර දෙනවා. පස්වාන් දහසකට අඬා මරණීය දණ්ඩනයට නියමෙච්ච මිනිස්සෙක් hina වෙනවද? කඳුළු පෙරාගෙන අඬන්න ඕනේ. සර් මම රජතුමා චරිත කරන්නද? ඒක අපි පස්සේ තීරණය කරමු. දැන් හැම වාඩි වෙන්න. ළමයි වාඩි වෙන්න. හැමෝම හුඟක් දෙන්න. දැන් සමස්ත ලංකා නාට්‍ය තරඟයට අපේ විද්‍යාලයෙන් ඉදිරිපත් කරන නාට්‍ය තෝරන්න තමයි අපි මේක කරන්නේ. එතකොට විද්‍යාලයෙන් තේරෙන හොඳම නාට්‍ය සමස්ත ලංකා යනවා. ඒ වගේම ඒ නාට්‍යයේදී හොඳම නළුවාට තේරෙන දරුවා අර සමස්ත ලංකා නාට්‍යයේ ප්‍රධාන චරිතයට තෝරගන්නවා. සර් කවුද හොඳම නළුවා තෝරන්නේ? ඒක ළමයින්ට අදාළ ප්‍රශ්නයක් නෙවෙයි. වාඩි වෙන්න. මේ රාජද්‍රෝහියාගේ හිස ගසා දැමීමට වදකයන්ට බාර දෙනු. ඊළඟ මම නෑ මම. මේ රාජද්‍රෝහියාගේ හිස ගසා දැමීමට වදකයන්ට බාර දෙනු. හරි ඔය යන්නකෝ. මේ රාජද්‍රෝහියාගේ කියන්නේ ගසා දැමීමට වදකයන්ට බාර දෙනු. පිරිමල් කරන්නකෝ පිරිමල්. මේ රාජද්‍රෝහියාගේ හිස ගසා දැමීමට වදකයන්ට බාර දෙනු. පිරිබ්බන්දනේ මහරජතුමා. මහරජතුමනි කිව්වොත් මම ටෙට්ටු මන්දභූෂණේද? අන්තපුරයක් ඇතුළු මාලිගා කීපයක රාජ සම්පත් දිවා රෑ භුක්ති විඳින මා කෙක්කවීම පුදුමයක්ද? ඒ මොකද ඒක විහිළුවක්ද? ඒක තේරුණාද? අපිට නම් තේරුන්නේ නැහැ. ඒක මම් බලපු නාට්‍යයක දෙබසක්. සුබ සායස. යසලාලක තිස්ස රජතුමාත් කෙට්ටොයි. අන්තපුරයක් කියන්නේ මොකද්ද? මේ නාට්‍ය නැද්ද? රජවාසලේ toilet cleaner චරිත? That's not fair, Shehan. What's wrong? Does he look like kin to you? හායි නම් වගරන්න බලන්න. මේක මට කල්ලගන්න. හද කනවනේ මේ. ඔයා අයිස් කන්නේ නැද්ද? නෑ. මට කන්න හොඳ නෑ. සෙම. මෙන්න මේ රාජද්‍රෝහියාගේ හිස කතා දෙමීමට අනිත් දේ මොකද්ද? වදකයිනට. වදකිනට බාර දෙනු. දාස මාගේ අයිස් පල මාත ගෙනේව. මම මොනවද මේ කියන්නේ? වහා ගෙනේව. ඕක ගිහින් දෙන්න. නැත්තම් ඔයාට ගහයි. යන්න. මොකට ගහයි? ඉතින් අල්ලගෙන මාර වැඩක් තමයි. මේ දාසයන් මගේ අයිස් පල්ම හොරෙන් කා තිබේ. මොහුගේ හිස ගසා දැමීමට වදකිනට බාර දෙනු. මම කෑවේ නෑ. එහෙමද දාසේ මහරජතුමන් කතා කරන්නේ? මම නොකෑවේ මේ මහරජතුමනි. කියලා නැති කියන්නෝනේ. ඉතින් කියනවා ඉතින්. එහෙම දෙබසක් අපේ නාට්‍යේ නෑ. මේ කලුත් නාට්‍යයක් කියනවා. තවුස කියනවද නැද්ද? කියනවා ඉතින්. තමුසේ කියනවද නැද්ද?
හොඳට ඉගෙන ගන්න දක්ෂකම් තියෙන හොඳට ඉගෙන ගන්න උනන්දුව තියෙන ළමයි ලංකාව පුරාම බලාගෙන ඉන්න අපේ විද්‍යාලයට ඇතුල් වෙන්න. චණ්ඩි මැරවරයෝ තක්කඩියෝ නෙවෙයි අපිට ඕන කරන්නේ. හොඳට ඉගෙන ගන්න ළමයි. සයිස් එක හැටියට නෙවෙයි වැඩ. ඇයි අඬන්නේ තුවාල රිදෙනව නේද චණ්ඩිකම් කළාට? නෑ සර්. තුවාල රිදෙන්නේ නෑ. එන අඬන්නේ? සර් මට තියෙන්නේ කමිස් දෙකයි. මේ කිරුණෙන් පස්සේ දැන් තියෙන්නේ එක කමිසයි. I can buy him some shirts, sir. But it's not my fault. He's the one who... Stop. What's your name? Shehan Jayawardena. සිංහල කතා කරන්න බෑ? I can, sir. පුළුවන්, sir. මේ මොකද චූටි බේබි? ෂර්ට් එකට මොකද උනේ? ඇයි චූටි බේබි ප්‍රශ්නයක්ද? මොකක් හරි කරදරයක්ද? Let's go, man. මොඩයා ඔය කමිස තාම වේලිලා මදි. ජයවර්ධන මහත්තයා? Yes. You must be Mr. Veerasena. Drama teacher for my son Shehan. ඔව්. මම තමයි ශාන්ලට නාට්‍ය පුරුදු කරන්නේ. ඇයි මිස්ටර් ජයවර්ධන? නෑ මම මේ ප්‍රින්සිපල් හම්බෙලා ඉන ගමන්. ඊයේ මගේ පුතයි තව ළමෙකුයි කරදරයක් කරගෙන. මේක එයාට දෙන්න පුළුවන්ද? මොනවද මේ? අපේ පුතා අතින් ඒ ළමයාගේ ෂර්ට් එක ඉරලා තියෙනවා. මං හිතන්නේ මේ ඈත ගමක දුප්පත් ළමයි. මෙතන ෂර්ට්ස් 4ක්ම තියෙනවා. ෂෙහන්ගේ හැටි කේන්ති ගියාම යක් පැටියෙක් වගේ. මිස්ටර් ජයවර්ධන තාත්තා නේද? Yes. දරුවන්ගේ මුල්ම ගුරුවරු තමයි දෙමව්පියෝ. ගෙදරින් ආభాෂය අරගෙන තමයි ළමයි ඉස්කෝලේට එන්නේ. මිස්ටර් වීරසේන අර නාට්‍යයේ චරිත තෝරගෙන ඉවරද? නෑ. ඇයි? අපේ ෂෙහාන් හිතාගෙන ඉන්නේ රජුරුවන්ගේ චරිතය කරන්නේ. මට ෂුවර් මිනිහා එක හොඳට කරાવી. මට දැන් පන්තියක් තියෙනවා. සමාවෙන්න. මිස්ටර් වීරසේන. මිස්ටර් වීරසේන. පොඩක් ඉන්නකෝ. මිස්ටර් වීරසේන. ෂෙහාන් ගෙදර ඉඳලා රජුරුවන්ගේ දෙබස් පාඩම් කරනවා. මිනිහා මීට කලිනුත් රජුරුවන්ගේ චරිත කීපයක් කරලා තියෙනවා. මිස්ටර් වීරසේනට මේ දවස්වල වියදම් ඇතිනේ. මේක තියාගන්න. නෑ මේ නාට්‍ය වැඩවලට. නෑ බොහොම ස්තුතියි. මිස්ටර් වීරසේන දන්නේ නැනේ මේක ඇතුලේ කීයක් තියෙනවද කියලා? නෑ මට දැනගන්න අවශ්‍යතාවයක් නෑ. මේක අපි දෙන්න අතර විතරයි. ජයවර්ධන මහත්තයෝ ගුරුවරුන්ට අපහාස කරන්න එපා. නෑ 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 මං කිව්වේ මේ දෙමව්පිය හැටියට අපි මේ මොනවා හරි මෙතනින් එහාට විසිටර්ස්ලට එන්න තහනම්. Group 1 on the block. Ready? Take your marks. Group 2 on the block. Ready?
වෙස් වලාගෙන මාගේ රාජමාලිගාවට ඇතුල් වී රාජ්‍ය රහස් සොයා බැලීමේ චරපුරුෂ සේවයේ යෙදුණු මෙම රාජද්‍රෝහියාගේ හිස ගසා දැමීමට මම නියෝග කරමි. රාජපුරුෂයනි, මේ රාජද්‍රෝහියාගේ හිස ගසා දැමීමට වදකේවත බාර දෙනු. රාජපුරුෂයනි, මේ රාජද්‍රෝහියාගේ හිස ගසා දැමීමට වදකේන් හට බාර දෙනු. රාජපුරුෂයනි, මේ රාජද්‍රෝහියාගේ හිස ගසා දැමීමට වදකේන් හට බාර දෙනු. හොර රාසේ වෙස් වලාගෙන මාගේ රාජමාලිගාවට ඇතුල් වී රාජ්‍ය රාජ් සොයා බැලීමේ චරපුරුෂයනේ යෙදුන මේ රාජද්‍රෝහියාගේ හිත ගසා දැමීමට මම නියෝග කරමි. රාජපුරුෂයනි, මොහු ගෙන ගොස් වදකයාට බාර දෙනු. Thank you. Thanks. ඔය ළමයි එන්න ඔක්කොම ඉස්සරහට. Thanks. හරි, දැන් හැමෝම අහුම්කම් දෙන්න. අපේ මේ ගණිත ගුරුතුමීත්, අංශ ප්‍රධාන ගුරුතුමාත්, නැටුම් ගුරුතුමීත්, ඒ වගේම සංගීත ගුරුතුමීත් බොහොම අපක්ෂපාතීව ලබා දුන්නු ලකුණු අනුව අපේ නාට්‍යයේ රජතුමාගේ චරිතය, ඒ කියන්නේ ප්‍රධාන චරිතයට වැඩිම ලකුණු ලබාගෙන තියෙන්නේ සිරිමල් බණ්ඩාර පුතා. කෝ සිරිමල්? ෂෙහාන්, මේ නාට්‍ය හුඟක් චරිත තියෙනවා. ඒ හින්දා හැමෝටම රඟපාන්න අවස්ථාවක් ලැබෙනවා. සිරිමල් රජතුමාගේ චරිතයත්, ෂෙහාන් චරපුරුෂයාගේ චරිතයත් බලා ගන්න ඕනේ. ඒ වුණාට අනික් හැම ළමෙක්ම අනික් චරිත ඒ දෙබස් කටපාඩම් කරගන්න ඕනේ. මොකද අවශ්‍ය වුණොත් මාරු කරන්න බලාගෙන. මොකද මේ? මොකද? සර්, එයාට රජකම ලැබුණා කියලා අප තල්ලු කරනවා. සිරිමල්, මේ රාජද්‍රෝහියාගේ හිස ගසා දැමීමට වදකීමට බාර දෙනු. මේ රාජද්‍රෝහියාගේ හිස ගසා දැමීමට මේ රේස් එකෙන් දිනන පළවෙනියා දෙවෙනියා තුන්වෙනියා කොලෙජ් ටීම් එකට බඳව ගන්නවා. හරිද? ඒ කොහොම වුණත් ඔයාලා හැමෝම වට හතරම ඉවර කරන්න ඕන. දැන් ලෑස්ති වෙන්න. On your mark. Get set. රටවැසියන්ගේ සුවදුක් විමසීම සඳහා අමාත්‍යවරුන් වෙස් පොලාගෙන ගමින් ගම යා යුතුයි. සර්, රජතුමා කොර ගහන්න ඕනේ. ඉතින් මම කරන්නද? ඇයි කොර ගහන කෙනෙකුට රජ වෙන්න බැරිද? ඒ වුණාට සර් අපේ නාට්‍ය සවුත් වෙනවනේ. තමුන්ගේ චරිතය බලා ගන්න. හරි. සිරිමල් දැන් බලන්න අර සිංහාසනයේ කොටස කරන්න. මේ රාජද්‍රෝහියාගේ හිස ගසා දැමීමට වදකයාට බාර
කෝ ෂෙහාන් රජතුමනි සරපුරුෂය අප්සෙට් මූඩ්. ෂෙහාන් පස්වාන් දාසර බුදුන් දේවයන් වහන්සේ මම රාජද්‍රෝහී මොනවද කරන්නේ? කඳුළු පෙරාගෙන අඬන්න ඕනේ. අඬාදී බස් කියන්නේ. හොඳයි. දැන් මෙතන තියෙන්නේ අපේ නාට්‍යයේ රංගවස්ත්‍රවල චිත්‍ර සැලසුම්. තම තමන්ට අයිති චරිතවල ඇඳුම් පැළඳුම් තම තමන් හදා ගන්න ඕනේ. ඒවට වමනා කරන වියහියදන් තමන්ගේ ගෙවල් වලින් ගෙන්න ගන්න ඕනේ. තේරුණානේ? හොඳයි. පුරෝහිත මම සර්. මහා ඇමති මම සර්. ඇමති මම සර්. සෙබලා සර්. පණිවිඩකරු මමයි සර්. බිසව බිසව බිසවගේ චරිතය කරන්න ඕනේ ගෑල් ළමයි ඉන්නේ සර්. ඉතින් අපිට කොහෙන්ද ගෑනු ළමයි? ඔය පොල් කටු දෙයක් හොයාගත්තම හරි. සර පුරුෂයා මම සර්. රජතුමා ඇයි පුතා මේ ඇඳුම් වලට මේ ඔටුන්නට කඩුකස්ථාන වලට යන වියදම නම් ටිකක් සරයි. ඇයි පුතා ප්‍රශ්නයක්ද? ප්‍රශ්නයක් නම් කියන්න. නෑ සර්. සින්දු කිතුගොස රැඳු ජයදද බැඳු ඒකෙතරින්දු ජයදද බැඳු ඒකෙතරින්දු
කෙසේද සූදුක් මහරජතුමනි? සුවසේ සතපුණේද? සුබසීන දුටුවේද? නපුරු වීනම තමයි පේන්නේ. මොකක්ද අප්සෙට් එක? කොස්ටියුම් එක හදන්න දුන්නද? මේක හදන්න හුඟක් කල්යයි. හුඟක් සල්ලිත් තියයි. කීයක් යනවද කියලා බැලුවද? තාගේ සයිස් එක පුංචි හන්දා අපි ළඟ තියෙන ඒවා හරියන්නේ නැහැ. මේ අලුතෙන්ම හදන්න වෙයි. සෑහෙන ගාණක් යනවා මේක හදන්න. මොකක්ද ඉස්කෝලේ පුතා? කොලෙජ්. හෙලෝ. මම මෙතන මේ හදිසි වැඩක්. තව පොඩ්ඩකින් කතා කරන්නකෝ. එහෙමනම් ඉතින් පුතාලට මේ සල්ලි වලින් ප්‍රශ්නයක් නැහැ නේ? කීයක් විතර ඇයිද මාමේ? පුතා කොළඹ නෙවෙයි නේද? කොහොමද දන්නේ මාමේ? කොළඹ ළමයි කතා කරන්නේ අංකල් කියලා. මාමේ කියන්නේ නැහනේ. හැබැයිටම පුතා කොහෙද? කිරිබන්දෙනි. කීයක් විතර ඇයිද මාමේ? මේක හදන්න නම් 10000ක් විතර යනවා. මට වැඩ කුලිය විතරක් දෙන්නකෝ. රුපියල් 5500ට කරලා දෙන්න. අයියෝ ඒක එච්චර ගාණක් නෙමෙයිනේ. මගේ ට්‍රැක් පෑන්ට් විතරක් ගිය රුපියල් 8500ක්. මුදල් ප්‍රශ්න නම් කියන්න මම උදව්වක් කරන්න. ඕගොල්ලෝ එන්නේ නැද්ද? අපි පටන් ගන්න යන්නේ. ඕගොල්ලෝ පටන් ගන්න. අපි පස්සේ එන්න. මුදල් ප්‍රශ්නයක් නම් තියෙනවා. උදව් කරන්න පුළුවන් නම් පින් සිද්ධ වෙනවා. උදව්වක් කරන්න? හා. මේ අඳුමට රුපියල් 125 යන්නේ. ඔයා මේ චලිත කරන්න. මම මේ හදුම හදා ගන්න. බොහොම ස්තුතියි උදව් කරනවට. එසේ මහරජතුමනි. අනික පලයන් කිරිබ්බ ඇඬ. පාන්දරේ නැගිටින්නත් තියෙනවනේ. ඔයා කොහොමද ඔච්චර හොඳට පොලිෂ් කරන්නේ? මැජික්. ඕනනම් ඔයාගේ සපත්තු දෙකත් මේ වගේ පොලිෂ් කරලා දෙන්නද? හා? හැබැයි සපත්තුවකට රුපියලක් ඕනේ. හරිද? හරි. අනිකට තවත් රුපියලක් ඕනේ. රුපියලයි කියලා කිව්වේ. ඒක සපත්තුවකටනේ. ඒක හරි කතාවක්නේ. හරි කතාවක් තමයි. හරි. ඔයා තව රුපියලක් දෙන්නකෝ මෙයාට. මමත් දුන්නා මෙයාට රුපියල් 2ක්. ඉක්මනට පොසත් වෙන්න වගේ. රුපියල් 5500ක් හොයාගන්න. සපත්තු කුට්ටම් කීයක් පොලිෂ් කරන්න ඕනේද? සපත්තු කුට්ටම් 2750ක්. හෝම්වර්ක්ස් වලට දීපු ගණන් 10න් ගණන් 10ම හරියට හදලා තියෙන්නේ එක ළමයයි. එක ළමයෙකුට පුළුවන් වෙන්නයි අනික් ළමයට බැරි වෙන්නයි මොකක්ද හේතුව?
ගණිතය විෂය සඳහා ටියුෂන් යන ළමයි කවුද? සිරිමල් විතරයි ගණන් 10ම හරියට හදලා තියෙන්නේ. සිරිමල් විතරයි ටියුෂන් යන්නේ නැත්තේ. සිරිමල් කියන්න පුතේ අයියෝ ටියුෂන් යන්නේ නැත්තේ කියලා. එයාට ටියුෂන් වලට සල්ලි නෑ මැඩම්. හරි. මේ ඇහැවෙනව වැඩි. ආන්නේ. කදර ගැටේ දාගන්න. ඕක පටලවා ගන්න. හොඳට මෙහෙම පටලවා ගන්න. මේ ඉන්නේ අපේ රජ විසවනේ. හොඳයි ඈ. කොණ්ඩේ දාගත්තම හරියයි නේද? එහෙනම් ඔය ඇඳ බැලඳ ගත්ත කට්ටිය නගින්න ඈ. වේදිකාවට නගින්න. ඉක්මන් කරන්න ඈ. දැන් හැමෝම ඇඳලා ඉවරයිනේ. ඉක්මනට. homework ගණන් හැදුවද? පොත පොඩ්ඩක් දෙනවද? කොපි කරන්නද? පෙළක් ගණන් හරි අමාරුයි. අමාරුයි? ඉතින් කොපි කරලා හරියනවද? පොඩ්ඩකට පොත දෙන්නකෝ. කොපි කරුවොත් නම් ඔයාලට කවදාකවත් ඉගෙන ගන්න නම් හම්බෙන්නේ නැහැ. හරි ඔයා සර් වෙන්න හදන්න එපා. මට පොත දෙන්නකෝ. එක ගානකට රුපියලක් ඕනේ. අමාරු ගණන් 5ක් තියෙනවා. එතකොට රුපියල් 5ක් ඕනද? නැත්තම් අමාරු ගණන් ලාභ නැහැ. 750 ගානේ දෙන්න. හරි. 250 ගේන්න. පොඩ්ඩක් ඉන්න. නැහැට. ඔයාට සල්ලි දිනනවා නම් මට 250ක් දෙන්න. කොපි කරන්න එපා. මං කියලා දෙන්නම් ගණන් හදන එක. පොඩ්ඩක් අතෙන් ගෑනවද? මෙතනින් වාඩි වෙන්න. කො බලමු. මට තමයි ගොඩක් දෙකක් තියෙන්නේ. අපි දැන් මේ සීන් එක පටන් ගමු. හරි. පටන් ගන්න. සිරිමල් මෙහාට එන්න. හරිම රසයි. ගෙදරද හැදුවේ අංකල්? ඔව් පුතේ. මේ අපේ හේඩි කුරහන්. අපේ පුතාගේ ආසම කෑමනේ හැලප. මගෙත් ආසම කෑම. ඔයාගෙත් ආසම කෑම. දැන් ඉතින් අපි හැමෝගෙම ආසම කෑම තමයි. මම තමයි කැන්දකොළ කැඩුවේ. මොනවාද කැන්දකොළ කියන්නේ? කැන්දකොළ වල තමයි මේ උතර තියෙන්නේ. අපි ආයේ එනකොට හදාන එන්නම් කුමයි පුතේ. අංකල් නාන්න යනක මන් දාවේ. ඇයි පුතේ? ඔය ටවල් එකක් අරන් ඇවිල්ලා ඉන්නේ. මොකක්? ටවල් එකක්. කෝ? ඔය කරේ තියෙන්නේ. සාලු. වැදගත් ගමනක් යනකොට ඉතින් පිළිවෙලකට යන්න එපා මය පුතේ. අංකල් එනවද අපේ නාට්‍ය බලන්න? මොන නාට්‍යයද පුතේ? ඇයි දන්නේ නැද්ද? සිරිමල් තමයි අපේ නාට්‍යයේ රජුරුවන්ගේ ප්‍රධාන චරිතය කරන්නේ. ඇයි පුතේ මේවා අපිට කලින් කිව්වේ නැත්තේ? ගොඩක් වියදම් යනවා තාත්තේ. ඒකයි මම නොකිව්වේ. කීයක් විතර? කීයක් විතර යනවද පුතේ? රුපියල් 5500ක් විතර. බුදු අප්පේ. එච්චර ගාන? කිරියලදනක් ගන්න සල්ලිනේ පුතේ. ඒකයි මම නොකිව්වේ. ඉස්කෝලෙන් දෙන්නේ නැහැ? නෑ. අපේ ඇඳුම් වලට අපිම වියදම් කරන්න ඕනේ. ඉතින් උඹ මොකටද ඔය රජ්ජුරුවන්ගේ කෑල්ල මිල්ල ගත්තේ? පොඩි එකක් ඉල්ල ගන්න එපාය. ප්‍රධාන චරිතය තමයි රජ්ජුරුවන්ගේ චරිතය. හොඳම නළුවාට තේරුණොත් සමස්ත ලංකා තරඟවලට යනවලු.
ඉතින් පුතේ අපට කොයින්ද ඕවට වීදම් රුපියල් කරන්න 5000ක් කියන්නේ ඉතින් අපිට ලොකු ගාණක් තමයි. ඒ වුණාට පුතේ ඔබ කරන්න ඕනේ ඔය රජුරුවන්ගේ මහා එකම තමයි. එතකොට රජ ඇඳුම් කඩු කස්තාන ඔටුනු ලබන හෙන හුරාදා ගෙදර ආපුවාම අපි යමු පුතේ පන්සල් මං කඩේ නටන පුරා හම්බ වෙන්න. මියගාව ඇති ඔයාලම් පන්න. අපිට පුළුවන් වෙයි තියෙනවා නම් ඉල්ල ගන්න. දැන් කාලේ හැමෝම ටෙලිවිෂන් පෙට්ටියට පුරුදු වෙලානේ. අපි මරුණු දාට මේවත් ඒ වලටම තමයි දාන්න වෙන්නේ. මේ වරෙන් කොල්ලෝ. ඒකනේ මං කිව්වේ කොළුවෝ. උඹට රජ වෙන්න තව අවුරුදු 10ක් අත්‍යයි මං හිතන්නේ. පසුගිය දින කිහිපය තුලම මහරජතුමා කිසි නින්දක් නොමැතිව සිරියාන් ගබඩාවේ කල්පනා කරමින් සිටින නිසා මටද නින්දක් නොමැත. මේ ගැන පුරෝහිත බමුණා හෝ අමාත්‍යවරුන් සර් නොබැලුවේ මන්ද? සමාවන සේක්වා බිසවුන් හයියෙන් කියන්න. සමාවන සේක්වා බිසවුන් වහන්සේ. සමාවන සේක්වා බිසවුන් වහන්සේ. සිරියාන් ගබඩාවේ ගැටලුවක් නම් බිසවුන් වහන්සේම මිස පුරෝහිත බමුණාට හෝ ඇමති මඩුල්ලට වග කිය නොහැක. ඩුන් තක්කට තාන් තක්කට තාන් ඩුන් තක්කට තාන් තක්කට තාන් ඩුන් කියන්න. නායක ශ්‍රීයන් විරාජමාන වූ ශ්‍රී ලංකා දීපයට චූඩාමාණික්‍යයක් වූ රාජාති රාජ මහා රාජෝත්තමයන් වහන්සේ රාජ්‍ය සභාවට සම්ප්‍රාප්ත වනසේක. තක්කට තාන් යන්න. සිරිමල් මොකද මේ කරන්නේ? දැන් මම අන්තිම මොහොත වෙනකල්ම සිරිමල්ට කල් දුන්නා. බලනවාද ෆයිනල් රිහර්සල් එක? හෙට ෂෝ එක. අපි සේරම ඉවර වෙන වැඩක්. සේරම හරි කියලා කිව්වේ. කො මෙච්චර කල් වෙච්ච මහන්සි ඔක්කොම ඉවරයි. ඕකට එච්චර හිත කලබල කරගන්න එපා පුතේ. අපි මොනවා හරි කරන්න බලමු. අඳින්න බැරි තරමටම ලොකුද? අඳලා බැලුවද? ලොකුයි සර්. අපි පුංචි කරමු. ඕනනම් අරගෙන යන්න. හැබැයි පුංචි කරන්නවත් කිසිම වෙනසක් කරන්න බෑ. අපි මේවා පරම්පරා ගානක් තිස්සේ ආරක්ෂා කරගෙන එන දේවල්. අන්න ඒ විශ්වාසය උඩයි ගුණේ මල්ලි මම මේවා දෙන්නේ. ඕකට වේවැලක් හරි දිග අමු කෝටුවක් හරි අරගෙන වලල්ලක් හදලා ඒක ඔළුවේ ගානට සෙට් කරගන්නවා. හරිද? ඊට පස්සේ ඒක වටේට රෙදි පටි ඔතනවා. ඒක ඔළුවට තියලා ඊට උඩින් ඔටුන දාගත්තම රාජා තමයි. විනිශ්චය මණ්ඩලයට එන්නේ ලංකාවේ ප්‍රසිද්ධම නාට්‍ය ශිල්පියෙක්. හැබැයි හවස 5 වෙනකොට සේරම ලෑස්තිලා තියෙන්න ඕනේ. හරිද පුතේ? හරිද? හරියටම හරිද? ඔව් හරියටම හරි. කිරිබත්නියේ මහරජතුමාට කිරුළු පැදීමට උපකාර කළ මේ රාජපුරුෂයාට ඇතැම් බවට කහවණුද ගම්වර 7ක්ද ප්‍රදානය කිරීමට මම නියෝග කරමි. මහරජතුමනි පිස්සු ගෙලින්න එපා. හරි. මේක දැන් හරි. ඔය තියෙන්නේ. ඔක්කොම හරිද? ඔය රාජද්‍රෝහ නාට්‍ය ළමයි ටික මෙහාට එන්න. ඉක්මනට. දැන් වෙලාව 6:05යි. 7යි කාල වෙනකොට අපේ නාට්‍ය පටන් ගන්නවා. හරිද? 7 වෙනකොට මේ ළමයි සේරම ඇඳුම් පැළඳුම් දාගෙන මේකප් කරලා සූදානම් වෙලා ඉන්න ඕනේ. හරිනේ? මේ ඔය සිරිමල් ශහාන් ඔය දෙන මෙහාට එන්න. ඉක්මනට. පුතේ දැන් ඔය දෙන්න තමයි අපේ නාට්‍යයේ ප්‍රධාන චරිත දෙක. හරිද? ශහාන් ඔයාගේ කොටස තාම හරියට කෙරෙන්නේ නැහැ. අර රාජද්‍රෝහයාගේ හිස ගසා දමන්න කියලා අන කරපු ගමම්ම ඔයා කඳුළු පෙරාගෙන අඬන්න ඕනේ.
ඔයා තාම hina වෙනවා. ඒක වැරදි. මට hina එනවද? ඉතින් ඒක හදා ගන්නවා. ඒක තමයි රංගපෑම කියන්නේ. මේක විහිළුවක් නෙමෙයි. අපි හැමෝම අමාරුවේ දානවා හැම නෙවෙයි. යනවා. දෙන්නම ගිහින් ලෑස්ති වෙනවා. ඉක්මනට. සර්ට තරහ ගියොත් අපි හොඳට කරමු. ඔයාට හොඳට කරන්න පුළුවන්. බය වෙන්න එපා. ඔයා අඬලා කරන්න. කමුසලට ගොනන්න එන්න එපා. මන් දන්නව කරන හැටි. මහරජතුමනි, පරක්කුයි. හරි අප්. නායකෙක් වුණාම පරක් වෙන්න ඕනේ. පිස්සු කෙලින්න එපා. ඉක්මන් කරනවා. මට සේහන් ගැන දුකයි. ඇයි? එයාට සර් බැන්න. මට නම් කිසිම දුකක් නැහැ. නපුරා. ඉක්මන් කරනවා. මේ තමයි අපේ ගැලවුම්කාරයා. මේක හදාගන්න බැරුණා නම් ඉතින්. මේ ඔක්කොම බලාගන්න. මට ඔලට දෙවිලන්න. නැත්තම් මරදුමාට සිංහාසනේ තුවේ. Come on, hurry up. ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් වේවා සියලු දෙනාටම. කිසිම සැකයකින් තොරව මේ සන්ධ්‍යාව සුබම සුබ සන්ධ්‍යාවක් වන බව අපට හොඳටම විශ්වාසයි. අප විද්‍යාලීය සිසු දරුවන්ගේ කුසලතාවයන් එකම වේදිකාවක එකට එකතු වන සුබම සුබ සන්ධ්‍යාවක සමාරම්භයයි මේ. අද මෙම නාට්‍ය උළෙලේ විනිශ්චය මණ්ඩලය වෙනුවෙන් පැමිණි සම්මානනීය රංගවේදී ප්‍රවීණ රංගාචාර්ය එච්.ඒ. පෙරේරා කලාකරුවනුත් ප්‍රවීණ රංගනවේදී සංගීතාචාර්ය රෝහණ බැද්දගේ කලාකරුවානනුත් සම්මානනීය සංගීත ශිල්පිනී ප්‍රවීණ මාධ්‍යවේදිනී චරිතා ප්‍රියදර්ශිනී පීරිස් මැතිණියත් ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම විද්‍යාලීය ආචාර්ය මණ්ඩලයත් මෙම ප්‍රසංගය සාර්ථක කර ගැනීමට සියලු බරපැන දැරූ ආදරණීය දෙමව්පියනුත් මේ සන්ධ්‍යාවට එක් වූ ආරාධිතයනුත් ඉතාමත් ගෞරවයෙන් ආදරයෙන් පිළිගන්නවා. අද මෙම උළෙලේ හොඳම නාට්‍ය ලෙස සම්මාන ලබන නාට්‍ය මේ විද්‍යාලය නියෝජනය කරමින් සමස්ත ලංකා නාට්‍ය තරගයට ඉදිරිපත් කෙරෙනවා. ඒ වගේම විනිශ්චය මණ්ඩලය විසින් හොඳම නළුවා ලෙස තෝරන දරුවා එම සමස්ත ලංකා නාට්‍ය තරගයට ඉදිරිපත් කරන නාට්‍යයේ ප්‍රධාන නළු භූමිකාව රඟදක්. ඔක්කොම යන්නගෙන ඉවරයි. මෙච්චර ලා මොනවද කරුවේ? බඩ යනවද? Come on, quick. රජුරන්ගේ ඇටකඩු විතරයිනේ. රාජ ශරීරයට අපහාස කළත්. හරි. ඔටුන්න දාගන්න. කෝ බලන්න. මොකද උනේ? මම මෙතනනේ එල්ලුවේ. එතකොට වලලට මොකද උනේ? කවුරුත් මේ ගත්තද? කාටවත් ඒක උඩ නෑනේ. මොකද උනේ? අනේ බලන්නකෝ. අනේ කවුරුත් තිලු කරනවද? කවුරුවත් දැක්කද? දෙදෙවර වලින් ඔත වලල්ලක්. අනේ දැක්කන කියන්න. දැක්කද? මොකක්? වලල්ලක්. ප්‍රතිපොට වලින් ඔතවපු වලල්ලක්. වලල්ලක්? අතේ දාන ගත්ත. නැත්තම් ගස් නගින ගත්ත. අනේ මේක වේලුවක් නෙමෙයි. පොඩ්ඩක් එක හොයන්නකෝ. ඒ අවසන් වූයේ උසස් පෙළ සිසුන් ඉදිරිපත් කළ අපේ කාලයේ වෙස්සන්තර. කොහොමේ රාජද්‍රෝහය නාට්‍ය ළමයි ලෑස්තිද? සේරම හරිද? සිරිමල් මොකද මේ? කොතාම ලෑස්ති නැහනේ. තව විනාඩි 3යි තියෙන්නේ. මොකද වෙලා තියෙන්නේ? මොකද්ද ප්‍රශ්නේ? සර්, එයාගේ වලල්ල නැති වෙලා. මොකක්? ඔළුවේ දාන වලල්ල. ඉතින් නැති වෙලා. මොනවද මේ කියන්නේ? කොහොමද ඒක නැති වෙන්නේ? මොනවද මේ ළමයි කවුරු හරි දැක්කද මේ සිරිමල්ගේ ඔළුවේ දාන්න මොකද්ද මේ වලල්ල කවුරු හරි දැක්කද මොකද්ද වලල්ලට උනේ දැක්කේ නෑ සර් බලලා හොයනවා හැමතැනම රාජද්‍රෝහියා නාට්‍යයට තව විනාඩි 3යි සියලු දෙනාම යන්න වේදිකාවට දැන් මොකද කරන්නේ නැද්ද වලල්ල නැද්ද හොයනවා අයිස හැමතැනකම නැහෙල් මලක් කරනවද මන් දන්නේ නැහැ නෑටලා සිරිමල් ජරා මාරුවෙන් පුරුදු කරලා අන්තිමට ඔය කොහේ රාජද්‍රෝහියා නාට්‍ය ළමයි ඉක්මන් කරලා යන්න වේදිකාවට දැන් මෙතන තිබිච්ච කනේ මහන්සි වෙලා තීන්ත ගාලා ලෑස්ති කරලා අත්තටම දීපයක තියාගන්න බැරුණානේ ඉන්න අර අවි රජෙක් වගේ
මිස්ටර් වීරසේන මොනවද කරන්නේ කෝ ළමයි? ඉක්මනට යවන්නකෝ. මිස්ටර් වීරසේන මොකද කරන්නේ? හරි. ඔය හැමෝම යන්න වේදිකාවට. එකන් යන්න. එන්න. තිරිමලුයි. එන්න. එන්න නවතින්න. මිස්ටර් වීරසේන තව විනාඩි 2යි. තවත් විශේෂ නාට්‍යාංගයක් ඔබට ඉදිරිපත් කරන්නටයි අපි දැන් සූදානම් වෙන්නේ. දැන් හරි. දැන් කරන්න තියෙන එක දෙයයි. දෙන්න ඇඳුම් මාරු කරගන්න. හරි? ශිහාන් ඇඳ ගන්නවා රජතුමාගේ ඇඳුම්, සිරිමල් ඇඳ ගන්නවා චරපුරුෂයාගේ ඇඳුම්. මෙතන අනන්ත වෙලාවක් නැහැ ඉක්මන් කරන්න. නාට්‍ය පටන් ගන්න තියෙනවා. ඉක්මන් කරන්න. දෙපස් කඩ පාඩම්ද? පාඩම්ද? සිරිමල් දෙපස් කඩ පාඩම්ද? මෙතන අනන්ත වෙලාවක් නැහැ දෙපස් කඩ පාඩම්ද චරපුරුෂයාගේ? පාඩම්ද? ඉක්මන් කරනවා. මෙතන හොරතල් වෙවි ඉන්න වෙලාවක් නැහැ. ඉක්මන් කරන්න. දැන් වෙලාව හරිනේ. මොනවද තාම කරන්නේ? පොඩක් ඉන්නවා. දෙන්නද මෙතන කලබලයක්. විනාඩියකින් යවන්න. අනන්න දෙන්න. පැත්තකට වෙලා. කොහොමද මේක බදින්නේ? අනිත් පැත්තකට. මෙතෙක් ඔබ නැරඹු නාට්‍ය වගේම මෙම නාට්‍යයත් ඔබට හොඳ වින්දනයක් ලබා දෙන බව අපට විශ්වාසයි. අන්න පටන් ගත්තා. නිවේදනය පටන් ගත්තා. තව ටිකකින් තිරේ අරනවා. දැන් මොකද කරන්නේ? හරි. විනාඩියක් අදින්නයි කියනවා. අපි ඉක්මනට මෙනවා. එහෙම කොහමද? යනවා ඉසේ. රේණුකාට කියනවා විනාඩියක් අදින්නයි කියලා. යනවා. අපගේ මීළඟ නාට්‍යාංගයේ වෙනස් වන්නේ විශේෂ හේතුවක් නිසා. රේණුකා. මේ නාට්‍ය ඉදිරිපත් කරන්නේ මේ විද්‍යාලයේ ඉන්න 6 වසර ඉගෙනුම ලබන පුංචි පුතාලා. එසේනම් අපි දැන් සූදානම් අපගේ මීළඟ නාට්‍ය ඩ්‍රෙසින් රූම් එකේ පොඩි ප්‍රශ්නයක්. ඔයාට කව පොඩ්ඩක් අදින්න කියලා. එහෙම කරන්නේ කොහොමද? පොඩ්ඩක් මොනාර කියන්න. ඔබ දන්නවා දැන් ඔබ මෙතෙක් වේලා නැරඹුවේ මොනවද අයිස කරන්නේ? ඉක්මනට අඳිනවා. මම මේක අදින්න දන්නේ. ඔක නියෝතාගෙන පඩිය බලන්න. ඔය කලිසම කලලා ඉන්නවා. තේරෙන්නේ නැද්ද? ඉක්මනට. මේක කොහොමද අඳින්නේ? මොකක් කරේ කරන්න. හරි නේන්න. හරිද. නිවේදනේ උගක් වෙලා අදින්න බෑ. ඉක්මන් කරන්න පටන් ගන්න වෙනවා. හරි. තව ටිකයි. පොඩ්ඩක් ඉන්නවා. පොඩ්ඩක් ඉන්න බෑ. තිරේ අරනවා හරිද? අරින්නයි කියනවා. මේ දෙන්න එන්න ටික පහුවෙලා. එහෙනම් තිරේ අරනවා. අරිනවා. අරින්න බැරි නම් තිරේ ගිලිනවා. හරි නේද? හරි. යා. ඉක්මන් කරමු. ඉක්මනට. මේක नायकसियन विराजमान वූ ශ්‍රී ලංකා දීපයට චූඩා මාණික්කයක් වූ රාජාති රාජ මහරජෝත්තමයන් වහන්සේ රාජ සභාවට සම්ප්‍රාප්ත වනසේක. ශ්‍රියාන් පස්වන් දාසකට බුදුන් දෙවියන් වහන්සේ මාලිගාවේ දාසිකුසේ විශ්වලාන මාලිගාවේ තේරෙන්නේ නැද්ද මෙතන තියෙන තත්ත්වේ? වෙලාවේ හැටියට වැඩ කරන්න පුරුදු වෙනවා. කියන දේ කරනවා. වහන්සේ ඉදිරියට ගෙනීමට අවසරයි දෙවියන් වහන්සේ. ඒ රාජද්‍රෝහියා ගෙනීම. ඒ රාජද්‍රෝහියා ගෙනීම.
ඒ රාජ්‍ය ගෙනනු ශ්‍රයන් ඒජර්ත කනවාද දැන් මොනවා කරන්නේ? ඔයා කොටස හරියට බලාගන්න. ඒජර්ත මගේද මට මේජර්ත කරන්න බෑ. මොකද බැරි? කරන්න පුළුවන්. යහපති දේවයන් වහන්සේ. දෙබස් මතක් කරගන්න පුතේ. මතකයි නේද? අය වරවාරන් නෑද? මේක පිස්සු දුරන්නේ පුතා. යන්න දැසින් මං කරන්නේ. යන්න. මගේ ගහනවා දැන්. අර රාජපුරුෂ යන්න. අනේ බෑ. අයියෝ අනේ බෑ. යන්න. පස්වන්ද ආසකට බුදුවන්ට දේවයන් වහන්සේ ගෙත්නායක සභාවන සේක්වා මම චරපුරුෂයෙකුවෝ රාජද්‍රෝහයෙක් නොවිමි මම ඔබ වහන්සේගේ මාලිගයේ බැලමේවර කළා පමණි දේවයන් වහන්සේ මාගේ අමුදරුවන් රැක බලා ගැනීමට ගොවිතැන පතක් කර ගැනීමට විම්මංගලක් වත්තදිමා අන්තාදරණ දුගේක්මි මහරජතුමනි මායිරජාවෙන් ඇතැම් රාජපුරජී ඔබ වහන්සේක මුසාපත් ප්‍රවස මා පාවාදී ඇත මහරජතුමනි මා පාවාදී ඇත මහරජතුමනි මට අපේ තුන මැනවි දේවයන් වහන්සේ මට අපේ තුන මැනවි දේවයන් වහන්සේ මට අපේ තුන මැනවි දේවයන් මේ රාජද්‍රෝහියාගේ හිස කසාද බීමට බද කීරට බාර දෙනු එසේ මහරජතුමනි ආවේ නෑනේ ඒක තමයි ඔගේ හතක් දෙනවා ඊළඟට අපි එළඹෙන්නේ අද දවසේ ප්‍රධාන මෙන්ම විශේෂ වටිනාකමකින් යුත් සම්මාන පිරිනැමීමට. මේ සඳහා මා ඉතා ගෞරවයෙන් ආරාධනා කරනවා විනිශ්චය මණ්ඩලයේ ගරු සභාපති රෝහණ බැද්දගේ කලාකරුවාණන්ට. අපි බලමු අද දවසේ මෙම උළෙලේ හොඳම ප්‍රතිභාන්විත රංගනය වෙනුවෙන් සම්මාන ලබන්නේ කවුද කියලා. පාසල් නාට්‍යයකදී අපි කොහොමටත් බලාපොරොත්තු වෙන්නේ නැහැ වෘත්තීය මට්ටමේ රංගන කුසලතාවක්. ඒ මොකද පාසල් දරුවෝ කියලා කියන්නේ නළු නිලියන් නෙමෙයි. නමුත් අද මේ සැන්දෑවේ එක් දරුවෙක් ඒ යථාර්ථයෙන් ඔබට ගොස් ප්‍රේක්ෂකයන් පමණක් නොවේ නාට්‍ය හා රංග කලාව පිළිබඳ වෘත්තීය දැනුමක් ඇති අපේ විනිශ්චය මණ්ඩලය පවා මවිතයට පත් කළා. ඒ නිසා හොඳම නළුවාට හිමි සම්මානය තේරීම අපට ඒ තරම් ගැටලුවක් වුණේ නැහැ. ස්තුතියි සභාපතිතුමනි. ඒ අනුව අද මෙම නාට්‍ය උළෙලේ හොඳම රංගන ප්‍රතිභාව වෙනුවෙන් මේ විද්වත් විනිශ්චය මණ්ඩලය පිරිනමන හොඳම නළුවා සම්මානය දිනාගන්නේ 6 වසර සිසුන් ඉදිරිපත් කළ රාජද්‍රෝහියා නාට්‍යයේ චරපුරුෂයාගේ චරිතය නිරූපණය කළ සිරිමල් බණ්ඩාර දිසානායක. පොඩි ප්‍රශ්නයක් වුණා. බලාපොරොත්තු වෙනවා සිරිමල් බණ්ඩාර පුතා. යන්න වේදිකාවට යන්න ඉක්මන් කරලා. යන්න ළමයෝ. ඉක්මන් කරලා. හරි පුතා.
සතුටු කඳුළු නේද පුතා? නෑ සර්. නෑ? සර් මට දුකයි සර්. පුතා සතුටු වෙන්නනේ ඕන. සර් මේ මගේ චරිතය නෙමෙයි. මගේ චරිතය රජ්ජරුවන්ගේ චරිතය. සර් මෙයා තමයි ඒක කරන්න හිටියේ. ඒ වුණාට රැඳුම් ප්‍රශ්නේ නේද මේ? ඉතින් ඇයි පුතා රජ්ජරුවන්ගේ චරිතය නොකළේ? සර් මට රජ්ජරුවන්ගේ චරිතය කරන්න සල්ලි තිබෙන්නේ ඒ වුණාට පුතා තමයි අද රජ වුණේ හා? ඉක්මන් කරපල්ලා. පිළිගැනීමේ කතාව පැවැත් වූ ප්‍රධානාචාර්යතුමාට ස්තුතියි. දැන් අපේ ප්‍රධාන කාර්යයටයි යන්නේ. මේ වසරේ සමස්ත ලංකා පාසල් නාට්‍ය තරඟයෙන් ප්‍රථම ස්ථානය දිනු රාජද්‍රෝහියා නම් වූ නාට්‍ය මේ අපේ පුංචි පාසලේ මේ හද්දා පිටිසර ඉස්කෝලේ පෙන්වන්න තීරණය කළා තියෙන්නේ. මේ නාට්‍යයේ ප්‍රධාන චරිතය රංගපාන කරබල නැතුව ඒ වගේම සමස්ත ලංකා පාසල් නාට්‍ය තරඟයේ හොඳම නළුවාගේ සම්මානය දිනු සිරිමල් බණ්ඩාර චූටි පුතා මූලික අධ්‍යාපනය ලැබූ පාසල මේ නිසා සිරිමල්ටත් පාසලටත් ගරු කිරීමක් හැටියට නායක ශ්‍රීයන් විරාජමාන වූ ශ්‍රී ලංකාදීපයට චූඩාමාණික්‍යයක් වූ රාජාති රාජ මහරජෝත්තමයන් වහන්සේ රාජ සභාවට සම්ප්‍රාප්ත වනසේක. පිහිටද